සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව හොඳ නැහැ කියලා 71 කරල්ලක් ගෙනේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හොඳ නැහැ කියලා 88 89 කරල්ලක් ගෙනාවා. නමුත් අද වෙන විට අතීතයේ කතා කරපු දේවල් අද වෙනස් වෙලා තියෙනවා. රේගුවේ කන්ටේනර් 300 ගාණක් පරීක්ෂාවකින් තොරව ඇරියා. පාසල් පොත් අධ්‍යාපනයේට වැඩියෙන් වෙන් කරලා තියෙනවලු. හැබැයි අධ්‍යාපනයේට වැඩියෙන් වෙන් කරද්දී අනිත් පැත්තෙන් පාසල් පොත් ටිකට 118ක වැඩිපත්ක් ගන්න. නායකතුමනි වසර 76ක ඉතිහාසය කියලා ඒකට වැරදි කියලා මේ ආණ්ඩුව බලයටපත් වුණා. අපි දන්නවා මේ රටේ ඉතිහාසයේ ප්‍රථම වරට සමාජවාදී පක්ෂයක් වාමාංශික කඳවුර තනියෙන් බලයට ඇවිල්ලා තියෙනවා. මේට ඉස්සෙල්ලා අපි දැක්කා වාමාංශික පක්ෂ එක්කව කරගෙන මේ රටේ බලයේ පිහිටපු ආණ්ඩු තිබ්බා. එයාගේ ප්‍රතිපත්ති තිබ්බා. අපි අහලා තියෙනවා සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව සංවෘත ආර්ථිකයක් එක්ක සමාජවාදී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරපු ආණ්ඩුව. ඒ ආණ්ඩුව කිසිම බයක් නැතුව එයාට කොන්දක් තිබ්බා තමන්ගේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්න. ඊට පස්සේ 1977 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා මේ රටේ සිස්ටම් චේන්ජ් එකක් කරා. වෙළඳපොළ ආර්ථිකයත් එක්ක විවෘත ආර්ථිකයත් එක්ක මේ රට ගෙනියන්න ඕන කියලා එතුමා නොයෙක් විරෝධතා මැද්දේ මේ රට දියුණු ආර්ථිකයට ගෙනියන්න කටයුතු කරා. පහුගිය ආණ්ඩු සියල්ලම එතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරා. නමුත් ජනතා විමුක්ති පෙරමුණත් NPP එකත් බලයට ආවේ 76 වසරක ආර්ථික ප්‍රතිපත්තිය හොඳ නැහැ. අපි අලුත් දෙයක් ගේනවා. අපි සිස්ටම් එක චේන්ජ් කරනවා කියලා තමයි බලයට ආවේ. මම හිතන අද වෙනකොට ඒ කියපු සියල්ලද වෙනස් වෙලා තියෙනවා. මේගොල්ලෝම තමයි 1900 සිරිමාව බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුව හොඳ නැහැ කියලා 71 කරල්ලක් ගෙනේ. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හොඳ නැහැ කියලා 88 89 කරල්ලක් ගෙනාවා. නමුත් අද වෙන විට අතීතයේ කතා කරපු දේවල් අද වෙනස් වෙලා තියෙනවා. පෞද්ගලික කර්ණයට විරුද්ධ වෙලා හිටියේ. විදේශීය ආයෝජන විරුද්ධ වෙලා හිටියේ. අද මම හිතන්නේ සිස්ටම් එක නෙවෙයි චේන්ජ් වෙලා තියෙන්නේ. තමුන්නාන්සලා තමයි තමුන්නාන්සලගේ ඇතුළේ සිස්ටම් එක චේන්ජ් වෙලා තියෙන්නේ. පෞද්ගලික විශ්වවිද්‍යාල වලට විරුද්ධ වුණා. උතුරු කොළඹ වෛද්‍ය පීඨයට විරුද්ධ වෙච්ච කට්ටිය දැන් කියනවා පෞද්ගලික විශ්වවිද්‍යාල වලට මේ රටේ තරුණයෝ යන්න ඕන. නෙවිල් ෆර්නෑන්ඩෝ විශ්වවිද්‍යාල විරුද්ධ වෙච්ච කට්ටිය කියනවාද පෞද්ගලික විශ්වවිද්‍යාල මේ රටේ ආරම්භ කරන්න ඕන. මම මේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. කතා කරා ඉන්දියානු ව්‍යාප්තවාදය ගැන. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික දෙන්න එපා කිව්වා ඉන්දියාවට. අද කිසිම ලැජ්ජාවක් නැතුව වචනයක් වෙනස් කරන්නේ නැතුව ඒ පරණ දේවල් ක්‍රියාත්මක කරනවා. ඒ විතරක් නෙවෙයි හම්බන්තොට වරාය ගැන කතා කරා. අද ප්‍රධාන දෙයක් තමයි හම්බන්තොට වරායේ තෙල් පීරිපහදුව. අපි අහනවා ආණ්ඩුවේ කාලයේ දින 150ක් පැනලා තියෙන්නේ. මාස 5ක් පැනලා තියෙන්නේ. මොකද්ද තමුන්නාන්සලා IMF කිව්සුම ගැන කිව්වේ? IMF කිව්සුම ගැන කිව්වේ මේක තියෙන තමුන්නාන්සේ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් දුප්පත්තා අසරණ භාවයට පත් කොට ඇති ජනතාව එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා වඩාත් ශක්තිමත් නිවැරදි වැඩපිළිවෙලක අඩංගුව හා ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග නැවත සාකච්ඡා කරනවා. මේක තියෙන වෙලාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනේ අපි ආනවා ආණ්ඩුවෙන් වචනයක්වත් අකුරක්වත් IMF කිව්සුම වෙනස් කරලා තියෙනවා. එහෙනම් මේ රටේ ජනතාවගෙන් බලයට ගත්ත ප්‍රතිපත්ති වෙනස් කරලා ආණ්ඩුව ක්‍රියාත්මක කරා. අපි ඒකයි මේ අයමයට විරුද්ධව අපි ඡන්ද දෙන්න කතානායකතුමා. අපිට කිව්වා රජයේ සේවකින්ගේ පරිවැඩි කරනවා. මැතිවරණයට ඉස්සෙල්ලා කිව්වේ සොච්චමක් වැඩි කරලා වැඩක් නැහැ. රුපියල් 20000ක් 25000ක් පරිවැඩි කරන්න ඕන කියලා. එදා පහුගිය ආණ්ඩුව කියනකොට 25000ක් පරිවැඩි කරන්න ඕන කියලා. මේ අය කිව්වා අපි එතනින් නවතින්නේ නැහැ. මාස 6න් 6ට පරිවැඩි කරනවා කියලා. අයමේ ප්‍රධාන දෙයක් තමයි පරිවැඩි කරපු. මේ අය කියනවා 15750ක් මූලික වැටුපට එක්කව කරනවා. අපි අහනවා ආණ්ඩුවට ලැජ්ජාවක් තියනවා දන්නේ ඉස්සෙල්ලා දුන්න 7500ක් මේකට එක්කව කරලා තියෙනවා. 7500ත් එක්කව කරලා තියෙනවා දීමනා 8250යි. මේ 8250ත් අවුරුදු 3කදී පඩියට එක්කව කරන්නේ. මේ අවුරුද්ද එක්කව කරන්නේ 5950යි. පහුගිය රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ ආණ්ඩුව මාර්තු මාසේ වෙනකම් 5000ක් දුන්නා. ඒ 5000 නැතුව 950යි වැඩි වෙලා තියෙන්නේ. මම කියනවා
අපි ජනාධිපතිතුමා 2015 පඩි වැඩි වීම ගැන කිව්වා මේ සභාවේදී. අපි කියනවා මේ රටේ වැඩිම පඩි වැඩි වීම වුණේ යහපාලන ආණ්ඩුවේ. හැම රජයේ සේවකයන්ගේ අමුම වශයෙන් 100%ට 107ක් පඩි වැඩි වුණා. කාර්යාල සේවකයෙක්ගේ 11730 පඩිය මූලික පඩිය 24250ක් වුණා. සංවර්ධන නිලධාරීන්ගේ 15250 31490ක් වුණා. එද සේවයේ 1532000ක් වුණා. වෛද්‍ය සේවයේ ආරම්භක ශ්‍රේණිය 25000 වැටුම 47000ක් වුණා. පරිපාලන සේවයේ 60000 ගත්ත පරිපාලන සේවයේ නිලධාරියෙක් අපි අපේ ආණ්ඩුවේ අර්ථේ මට මතකයි නිලධාරිය මට එල්ලකුවා දැන් 1,30,000ක් ගන්නවා කියලා. අපි එහෙමයි පඩි වැඩි කරේ. තමුන්වහන්සේලා අද 5950ක් රනිල් වික්‍රමසිංහ මහත්මයා දුන්න 5000ක් අඩු කරාම 950යි. අපි දන්නේ මේක කොහොමද වැඩි වෙන්නේ කියලා. මේ ජනාධිපතිතුමා කියපු කතාවක් මේ කියන්නේ. ගුරුවරුන්ට කිව්වා. ගුරුවරුන්ට මොනවද කිව්වේ? අපි ඒ විතරක් නෙවෙයි අපේ ආණ්ඩුවේ අපි කියන්න ඕන මෙතන ඉන්නවා මහාචාර්යවරු ආචාර්යවරු විශ්වවිද්‍යාල කතිකාචාර්යවරු ඉන්නවා. අපේ ආණ්ඩුවේ යටතේ යහපාලන ආණ්ඩුවේ එකට 3ක් පඩි වැඩි කරා. 1,50,000 නම් ගත්තේ 4,50,000 කරා. මේ රටේ අධිකරණ සේවයේ නිලධාරීන්ට එකට 3ක පඩි වැඩි කරා. මම බැලුවා ආණ්ඩුවේ විශාල පිරිසක් පඩි වැඩි වීම ගැන මහ ලොකුවට බොහොම කතා කරනවා. අද මොකද්ද වෙලා තියෙන්නේ? පොලිසියේ රාලහාමි කෙනෙක් මට මතකයි අපි එද්දී වැටුප ගත්තේ රුපියල් 23000 58,000කට වැඩි කරා. හැබැයි මේ පොලිසිය නිලධාරී පැය 8 සේවය නෙමෙයි පැය 16ක් 18ක් වෙලාවට වැඩ කරනවා. අපි දුන්නා 140ක දීමනාව පඩියෙන්. මොනවද තමුන්නාසලා අයවැයෙන් කරලා තියෙන්නේ? ඒ 140 දීමනාව 122 වෙනකන් අඩු කරලා තියෙනවා. මේ අයවැයෙන් එක පැත්තකින් ස්වච්ඡමක් වැඩි කරනකොට අනිත් පැත්තෙන් අඩු කරලා තියෙනවා. විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට දුන්නා විශේෂ දීමනාව 209ක. ඒක 112ට අඩු කරලා තියෙනවා. වෙන තමුන්නාසලා පඩි වැඩි කරි අඩු කරි. මේ පාර්ලිමේන්තුවේ සේවකයින්ට පඩියට අමතරව 3න් 1 දීමනාවක් දුන්නා. අද ඒක 4න් 1 දක්වා තමුන්නාසලා අඩු කරලා තියෙනවා. මේකද පඩි වැඩි කරි. 4න් 1 වෙනකන් තමුන්නාසලා අඩු කරලා තියෙනවා. ඒ වගේම එක විදියට දීමනා සියල්ල අඩු කළා ස්වච්ඡ පඩි වැඩි කරලා තියෙනවා. අපි කියනවා මේ රටේ රජයේ සේවකයෝ බලාගෙන ඉන්නේ අප්‍රේල් මාසේ පඩි අතර කීයක් එනවද කියලා. ඉදාට තේරෙයි මේ ආණ්ඩුවේ තරම. ඒ ආණ්ඩුවේ තරම 15000ක් වැඩි කරනවා කියලා මූලික පඩියට පරණ දුන්න 7500ත් එක්කව කරලා තමයි මේක හදලා තියෙන්නේ. අපි කියනවා රටේ ජනතාවට ඇත්ත කියන්නේ. මේක තේරෙයි. එකක් නම් කරලා තියෙනවා 2016 ඉඳලා 2020 වෙනකම් විශ්‍රාම ගිය අයට 2016 අංක 3 චක්‍රලියක යනුව ඒ අයට 2020 පඩිය පාදක කරගෙන තමයි විශ්‍රාම වැටුප ගෙවන්න ඕන. මට මතකයි මම එදා රාජ්‍ය පරිපාලන ඇමතිවරයා විදියට අපි එක කැබිනට් තීන්දුවකුත් තරම් චක්‍රලියක ඇඳිකුත් කරලා තිබ්බේ. ගෝඨාභය රාජපක්ෂ මහත්මයා බලයට ඇවිල්ලා ඒක තහන නියෝගය අතිදෙව්. අද මම හිතන්නේ ඒක ආණ්ඩුවක් දීලා තියෙනවා. මම සන්තෝෂ වෙනවා අපි කරපු යෝජනාවක් මේක දීලා තියෙනවා 2016 ඉඳලා 20 වෙනකන් පෙන්ෂන් ගිය අයට තමුන්නාන්සලා ඒ විශ්‍රාමයට අපි යෝජනා කරපු එක දීලා තියෙනවා. අනිත් එක තමයි ගොවීන්. මෙතන ගොවීන් ගැන කතා කරා, වීමිල ගැන කතා කරා, පොහොර සහනාධාරය ගැන කතා කරා. තමුන්නාන්සලා පොහොර සහනාධාරයට වෙන් කරලා තියෙන්නේ රුපියල් බිලියන 36යි. මට මතකයි අපි ආණ්ඩු කරද්දිත් මේ බිලියන 36ම අපි වෙන් කරා. ඒට ඉස්සලා ආණ්ඩුවෙනු බිලියන 36ම වෙන් කරා. මම කෘෂිකාර්ය මන්ත්‍රීතුමා නෑ. නමුත් කාටද අද පොහොර සහනාධාරය දෙන්නේ? වී ගොවීන්ට විතරයි. වී ගොවීන්ට විතරයි. එදා බඩිරුඟු ගොවීන්ට නෑ, එළවලු ගොවීන්ට නෑ, උග්ගස්වාන ගොවීන්ට නෑ, රතුළුණු වන අයට නෑ. තේ වලට, රබර් වලට, පොල් වලට, අර්ථපල් වලට මේ පොහොර සහනාධාරය නෑ. මම මතක අපි යහපාලන ආණ්ඩුවේ මේ රටේ හැම ගොවියෙකුටම රුපියල් 1500ට පොහොර මිටියක් ගන්න පුළුවන් විදිහට පොහොර සහනාධාරය දුන්නා. ඔව්. ඒකම අපනායන භෝග ගම්මිරිස් කුරුඳු සාධික මේවට තමුන්නාන්සලාගේ පොහොර සහනාධාරය නෑ. නම් මේ රටේ ගොවියන්ගෙන් 150කට වැඩිය පොහොර සහනාධාරය ලැබෙන්නේ නෑ. අපි ඒක නිසා තමයි මේ අයවැයට විරුද්ධ වෙන්නේ. ඒක නිසා තමයි අපි විරුද්ධව ඡන්ද දෙන්නේ.
අද ගොවියගේ මෙතන ඉන්න කෘෂිකර්ම නියෝජ්‍ය ඇමතුමා එදා වෘත්තීය සමිති ව්‍යාපාර නායකයෙක් අපි එතුමා බොහොම මිත්‍රයෙක් අපේ එදා කිව්වේ 150කට ගන්නවා කියලා. අද ගන්න 115. තමුන්නාසලා කිව්වා මේ රටේ මොවුල් හිමියන්ට අපි ඒකාධිකාරිය පවත්වා ගන්න යන්න දෙන්නේ නැහැ. අපි 110ක් වී සංචිතය තියාගන්නවා කියලා. 52කට විතර 110ක් කියන්නේ ටොන් ලක්ෂ 3ක් විතර මහගන්නේ. ටොන් ලක්ෂ 35 නේ හම්බෙ. අසෙන් තමුන්නාසලා වෙන් කරලා තියෙන්නේ බිලියන 5යි. ටොන් ලක්ෂ 40000යි ගන්න පුළුවන්. මම හිතන්නේ මේ සැරේ ජනතාවට ආපහු තමුන්නාසලාට හාල් වී දෙන්නේ නැහැ. වියලේ මණ්ඩලේ තමුන්නාසලා මුදලුත් නැහැ. ලක්ෂ 5යි. ඒ කියන්නේ ටොන් 40000 කියන දවස් කීයකටද? දවස් කීයකටද? මම තමුන්නාසලාට කියනවා මේ රටේ ජනතාවට නැවත ඒ සහල් මෝල් හිමියන්ගේ ඒකාධිකාරියට අනුව හාල් මිල පාලනය කරන්න වෙයි. මහනවා කොහෙද මේ සංචිත එක්ක අහු කරලා තියෙන්නේ? ඕඩර් ප්ලීස්. නියෝජ්‍ය කතානායක මූලාසන ආරූඪ නැත. Duma Bandara, you may continue, please. නියෝජ්‍ය කතානායකතුමනි, අපි ගොවිය ගැන කතා කරගෙන ආවේ. දැන් පොල් මිල අහසුස නැගලා, හාල් මිල, බඩු මිල සියල්ල නැගලා. අපි මොනවාද කිව්වේ? තමුන්නාසලා බලයට එද්දි කිව්වා අපි බලයට ආපු වහාම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල වැට් එක 110ට අයින් කරලා 18ට අයින් කරලා බඩු මිල ලාභයට දෙනවා කිව්වා. අද මම හිතන්නේ හැම බඩුවම වැඩි වෙලා. හැම බඩුවම වැඩි වෙලා. අපි අහනවා රජයෙන් 110 වැට් එකයි අඩු කරන්නේ නැත්තේ. ඇයි 110 වැට් එක අඩු කරන්නේ නැත්තේ? තමුන්නාසලා පොරොන්දු ඉෂ්ට කරන්නේ නැති නිසා තමයි අද අපි මේ රටේ ජනතාව එකට විරුද්ධ වෙන ජනතාව වෙනුවෙන් අපි මේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඒකම ළමයින්ගේ පාසල් පොත් අධ්‍යාපනයට වැඩියෙන් වෙන් කරලා තියෙනවලු. හැබැයි අධ්‍යාපනයට වැඩියෙන් වෙන් කරද්දී අනිත් පැත්තෙන් පාසල් පොත් ටිකට 118ක වැඩබද්දක් ගන්න. තමුන්නාසලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා වැඩබද්ද අයින් කරනවා කියලා. තමුන්නාසලා බැරිලා තියෙන එක අයින් කරන්න. මම අහගෙන කියනවා ඒක മന്ത്രിවරේ කතාවේදී අපි අලුතෙන් බද්ද දැම්මේ නැල්ලු. හැබැයි ඉතින් පරණ බදු ටික ඔක්කොම ගන්නවා. කියලා ආව බදු අඩු කරනවා කියලා. ඒ පරණ බද්දෙන්ම තමයි දුවන්නේ. අපි අහනවා තමුන්නාසලාගෙන් මේ රටේ බෙහෙත් වල තාම තමුන්නාසලාගේ ආණ්ඩුවෙනුත් 118ක වැඩබද්දක් රක්ෂණ මේ සෞඛ්‍ය ඇමතුමා කියනවා අපි වැඩියෙන් මුදල් වෙන් කරලා තියෙනවා සෞඛ්‍යයට. හැබැයි අනිත් පැත්තෙන් ලෙඩු ටික බෙහෙත් ගද්දී 118 වැඩබද්ද ගන්නවා. කතා ජනාධිපතිතුමා මෙතෙන්ට ඇවිල්ලා කිව්වා අපි අවුරුද්දට බඩු මල්ලක් දෙනවා මිලියන 1000ක් වෙන් කරනවා. සාමාන්‍යයෙන් ආණ්ඩුවක් කරන්නේ අපි අතීතයේ දැකලා තියෙනවා. ඒ සහන දෙද්දි සිංහල අවුරුද්දට විතර දමිළ අවුරුද්දට විතර නෙවෙයි අවුරුද්ද පුරා දෙනවා. අවුරුද්ද පුරා ඒ සහනය දෙනවා. මේ රටේ ඉතිහාසය එහෙමයි කටයුතු කරලා තියෙන්නේ. මට මතකයි අපි 2015 යහපාලන ආණ්ඩුව ආපු වෙලාවේ බඩු 16ක මිල රජයේ සහන ආධාර දීලා දිගටම අපි අඩු කරලා තිබ්බා. ඇයි මේ අවුරුද්දට දෙන්නේ? මේක ඇවිල්ලා මේක අල්ලසක් දෙන්නේ පළාත් පාලන ඡන්දෙට ඡන්ද ටික ගන්න මිලියන 1000ක් අයවැයෙන් වෙන් කරලා තියෙනවා ඡන්දේන නිසා ඡන්දෙට. මහන්නේ මෙහෙමද ආණ්ඩුව කටයුතු කරන්නේ? මේ අල්ලසක් මේ කරන්නේ බඩු මල්ලක් දෙන්න යනවා. පළාත් පාලන ඡන්ද ඉස්සරහට තියාගෙන. අපි ආණ්ඩුවට කියනවා මේ බඩු මල්ල දෙද්දී මේ මිල අඩු කරද්දී ස්ථාන දෙද්දී අවුරුද්දම කරන්න කියලා අපි කියනවා. අනිත් එක තමයි මේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්. තමුන්නාසලා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙනවා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පොලියට රටේ පවතින පොලියට අමතරව 5% එක්කව කරනවා කියලා. තමුන්නාසලා 3% එක්කව කළා තියෙනවා. 3%නුත් බැංකු පොලිය 8.5යි දැන් 11.5න් තමුන්නාසලා රඳවා ගැනීමේ බද්දක් 10%ක් දාලා තියෙනවා. ඒ කියන්නේ 10%යි මේ රටේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් තමන්ගේ තැන්පතු වලට ලැබෙන්නේ 10%යි. අපි මතකයි අපේ ආණ්ඩුව තියදී අපි 15ක් ඒකට බද්ද දුන්නා. 15ක් දුන්නා. තමුන්නාසලා නම් මේකේ තමුන්නාසලා ජනතාවට දුන්න පොරොන්දු කඩ කරලා තියෙනවා. එයයි ජීවත් වෙන්නේ ඒ වැටුපෙන්. ඒ ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ බෙහෙත් ටික ගද්දි 18ක වැඩ බද්දක්. මෙතනින් විත්හෝල්ඩින් ටැක්ස් රඳවා ගැනීමේ බද්ද 10%යි. තමුන්නාසලා කියනවා බදු ගන්න නැහැ. මෙහෙමයි
මේ රටේ ජනතාවට තමුන්නාන්සලා සරගන්න. ඒකම අපේ මේ ඇමතුමන්ලා කිව්වා පැහැදිලිව තෙල් බාන ගානට වරාය අපි තෙල් දෙනවා. තමුන්නාන්සලා දැනුත් බදු ටික එක්කව වෙනකොට පෙට්‍රල් ලීටර එකකින් 110 බදු ගන්න. ඩීසල් ලීටර එකකින් රුපියල් 75ක් බදු ගන්න. තමුන්නාන්සලා විශේෂ බද්දක් ගන්න එක්සයිස් ඩියුටි එකක්. ඩීසල් වලින් රුපියල් 50යි පෙට්‍රල් වලින් රුපියල් 70යි. ඇයි මේ අඩු කරන්නේ නැති? අද බිලියන ගාන තෙල් සංස්ථාවද ලාභ ලබනවා. එසේ ලාභ ලබද්දී තමුන්නාන්සලා ජනතාවට දුන්න පොරොන්දු තමුන්නාන්සලා එහෙම කඩ කරලා තියෙනවා. එහෙම කඩ කරලා තියෙනවා. අපි අහන්නේ අද ඒ විතරක් නෙවෙයි තමුන්නාන්සලා මේ ජනතාවට දුන්න විශාල පොරොන්දු ප්‍රමාණයක් කඩ කරලා තියෙනවා. ඒ වගේම තමුන්නාන්සලා අද මේ රටේ ජනතාව හිතුවා සමාජවාදී පක්ෂයක් මේ රටේ වාමාංශික දේශපාලනය කරපු පක්ෂයක් අවුරුදු 76ම එපා කියපු පක්ෂයක් ඇවිල්ලා අලුත් දෙයක් රටට ගියා කියලා. අපි දැක්කේ නෑ අලුත් දෙයක් කියනවා. අපි දැක්කේ නෑ මේ රටේ ලෝකේ දේශපාලන නායකයෝ අලුත් දේවල් කරා. ට්‍රම්ප් ජනාධිපතිතුමා ඇවිල්ලා තමන්ගේ ප්‍රතිපත්ති වෙනස් කරා. තමන්ගේ සම්පූර්ණ වැඩපිළිවෙල වෙනස් කරා. මහානවා මොකද්ද තමුන්නාන්සලා වෙනස් කරලා තියෙන්නේ? තමුන්නාන්සලා වෙනස් කරලා තියෙන්නේ Honorable Ranjit Madhuma Bandara, you have 2 more minutes. මෙතන ඇවිල්ලා කියනවා මන්ත්‍රීවරුන්ට වාහන ඕනේ නැහැ බංකොලොත් සරක අපි ඕනේ නැහැ. ගියාන්ඩුවෙන් අපි ගත්තෙත් නැහැ. හැබැයි තමුන්නාන්සලා වකී කියා තමුන්නාන්සලාගේ මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවේ වාහන දීලා පාවිච්චි කරනවා. අපි දෙන්නා නොමරත් එක දෙන්න. ඇයි ඒ වගේ දේවල් කරන්නේ? කියන්න වෙන දෙයක් කරන්න වෙන දෙයක්. තමුන්නාන්සලාගේ මන්ත්‍රීවරු ඒ දේවල් තමයි යාන් කියා වෙන දෙයක් කරන්නේ. කිව්වා හිටපු ජනාධිපතිවරුන්ගේ සියලු දේ අයින් කරනවා කිව්වා. මහාන තමුන්නාන්සලා ජනතාවට දුන්න පොරොන්දු ඉෂ්ට කරලා තියෙනවා. ඒගොල්ලන් පඩිනඩි ඒගොල්ලන්ට දීමට ගෙවල් ඔක්කොම අයින් කරලා තියෙනවා. ඉතින් තමුන්නාන්සලා කියපු පොරොන්දු ඉෂ්ට කරන්නේ. ඒ තමුන්නාන්සලා කියපු පොරොන්දු ඉෂ්ට නොකරන නිසා තමයි අපි තමුන්නාන්සලාගේ අයවැයට විරුද්ධව අපි ඡන්දය දෙන්න අපි තීන්දුව කළා තියෙනවා. ඒක නිසා මේ රේගුවෙන දූෂණ අපි දන්නවා දූෂණය නැති කරන්න ආපු අය රේගුවේ කන්ටේනර් 300 ගාණක් පරීක්ෂාවකින් තොරව ඇරියා. රේගු නිලධාරී රෙඩ් ටේප් එක ගහපු ඒවා තමුන්නාන්සලා නිකන් එළියට ඇරියා. අපි කියනවා රජයට මුදල් ඇමතුමාට ඒ 323 යවුපේ වගේ නම් ලයිස්තු එලි කරන්න. මේ රටේ එලි කරානේ බෙහෙත් යන්න ජනාධිපති අරමුදලෙන් ගත්ත සල්ලි බොහොම හොඳයි. වෙන් කරානේ එක ණය ගත්තේ. අපි කියනවා අර කන්ටේනර් 323 ඇතුලේ මොනවද තිබ්බේ? පරීක්ෂා කරලා එළියට දාන්න කියලා රේගුණ දාරින් කියලා තියෙනවා. තමුන්නාන්සලා ඒවා ඒක විස්තර ටික තියෙනවා. අපි අනිත් මුදල් අමාත්‍යාංශදී අපි කතා කරමු මේක. ඇයි තමුන්නාන්සලා එන්න නම් ලයිස්තු එළියට දාන්න බැරි? අපි ඉල්ලා සිටිනවා පාර්ලිමේන්තු විපක්ෂ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගෙන් කරුණා කළේ 323 කන්ටේනර් මොකද්ද කම්පැනියේ මොනවාද තිබ්බ බඩු? ඇයි මේවා නිදහස් කරේ කියලා අහන්න. තමුන්නාන්සලා දූෂණ විරෝධී වැඩකට ආවේ. ලංකාවේ වැඩිම ආදායම තියෙන රේගුව Honorable Ranjit Madhuma Bandara, your time is up. රේගුව වැඩිම තියෙන්නේ සුරාපත් දෙපාර්තමේන්තුව. වැඩිම තියෙන්නේ ආදායම් දෙපාර්තමේන්තුව. මහානවා එමනම් ඒ රේගුවෙන් එතන දූෂිත තත්ත්වයකටපත් වෙන්න තමුන්නාන්සලා කටයුතු කළා තියෙනවා. අපි කියනවා කරුණා කළා තමුන්නාන්සලාගේ හිතවතුන් තමුන්නාන්සලා උදව් කරපු අය ඉතින් ඉන්නවාද කියලා අපිට දැනගන්න ඕන.